රත්මල්ගම ගම්මානයට අන්ධකාරය උදා වී ගත වූයේ හෝරා කිහිපයක් පමණි. පාළු ගුප්ත නිහඬියාවක් ගම්මානයේ පුරාම පැතිර ගියේ අන් කවරකදාවත් නොවූ විරු අයුරිනි. මේ මොහොතේ ගම්මානයේ දැවැන්ත තුරුලතා මඩුල්ල මැදින් වැටී තිබූ ගුරුපාර දිගේ ඉදිරියට ඇදුනේ ගමේ විසූ රෝහිත නම් වූ පුද්ගලයෙකි. ඔහු මදක් සුරාපානයෙන් මත් වී වැනි තම නිවස වෙත යමින් සිටියා. අඩසඳ පායා තිබූ බැවින් අවට තරම් අන්ධකාරයක් නොවුනි. කෙසේ නමුත් සිය විදුලි පන්දම මේ අත හරවමින් රෝහිත ඉදිරියට ඇදුනා. මාවතේ බෝක්කු පාලම දෙසින් කිසියම් ආලෝකයක් දිස්වනු නුදුරේදිම රෝහිතට පෙනුණා. බෝක්කු පාලම අසලට ලං වූ පසු එය ලන්තෑරුමක ආලෝකයක් බැව් ඔහුට පසක් වුණා. බෝක්කු පාලම මත සිටි කිසිවෙක් ලන්තෑරුමක් සුරතින් නොසවාගෙන සිටියා. එම ආලෝකයෙන් ඔහු කාලවර්ණ දිගු ලෝගුවක් හැඳ සිටි බැව් රෝහිතට පෙනුණා. රෝහිත බීමතින් සිටියත් තමා ඉදිරියේ සිටිනා පුද්ගලයාගේ මුහුණ දෙස ඍජුවම බලා සිටියා. එවිට රෝහිතට ඇති වූයේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වූ අසීමිත භීතියක්. රෝහිත ඉදිරිපිට සිටි පුද්ගලයාගේ හිසක් ඔහුට නොපෙනුනේය. හිසක් නොමැති වූ එම පුද්ගලයා රෝහිත දෙසට සමීප වන්නට වුණා. තමා ඉදිරියේ සිටින්නේ අමනුෂ්‍යයෙකු බව වටහා ගැනීමට ඔහුට එතරම් වේලාවක් ගත නොවුනි. රෝහිතගේ වෙරි සිඳී ගොස් ෂණිකයකින් මරහඬ තැළූ ඔහු මාවතේ ඉදිරියට දිවගියේ ඔබතුවකු විලසිනු. එහෙත් ඔහුට දිව යාමට හැකි වූයේ සුළු මොහොතකට පමණි. පය පැකිලී ඔහු පොළොව මත ඇද වැටුණා. මෙසේ ඇද වැටුණු රෝහිතගේ හිස පොළොව මත තදින් ගැටීම හේතුවෙන් ඔහුට සිහි විසඤ්ඤ වුණා. රාත්‍රී 10 පසු වුවත් රෝහිත නිවසට නොපැමිණීම ගැන ඔහුගේ බිරිඳ සුමනා කලබල වී සිටියා. වෙනදාටද රෝහිත කඩමණ්ඩියට ගොස් රාත්‍රී 10ට පෙර නිවසට පැමිණෙන බව ඇය දැන සිටියා. එබැවින් ඇය අසල්වැසියෙකු සෙන්රත්ගේ නිවස වෙතට ගියේ රෝහිතගේ මේ ප්‍රමාදය පිළිබඳව සැලකිරීම සඳහායි. සෙන්රත් මල්ලියේ ඇයි මොකෝකේ? රෝහිත තාම ගෙදර ආවේ නෑනේ. කවදාවත් මේ තරම් පරක්කු වෙලා නෑ මේ මිනිස්සයා. අනේ පොඩ්ඩක් බලපන්කෝ මල්ලියේ. සුමනා කීවේ සෙන්රත්ගේ නිවසේ ස්තෝප්පුවේ සිටගෙනයි. හොඳයි සුමනාක්කේ. මං ගිහින් බල්ලා එන්නම්කෝ. සෙනරත් කීවේ කමිසයක් හැඳ විදුලි පන්දම සොරතට ගනිමිනුයි. ඔහු නොපිටින් යනතුරු සුමනා බලා සිටියේ කඳුළු පිරිදෙන දෙනි. ගුරු පාර දෙසට ඇදුණු සෙනරත් විදුලි පන්දම ඉදිරියට එල්ල කරමින් විමසුම් සහගත බැල්මෙන් ඉදිරියට ඇදුණා. මෙසේ ඇවිද ගිය සෙනරත්ට සිහි විසඤ්ඤව ඇද වැටී සිටින රෝහිත හමු වුණා. ඒ වන විටත් රෝහිතට යන්තමින් පියවි සිහිය ලැබෙමින් තිබුණේ. රෝහිතයි මොකද ඔබට උනේ? රෝහිත එසේ අසමින් සෙන්රත් දෙසට දිව ගියා. වැටී සිටින රෝහිත වෙත සමීප වූ සෙන්රත් හට රෝහිතගේ නළලෙන් රුධිරේ ගලන් යමින් තිබුණු දක්නට ලැබුණා. බං අයියේ උඹ බීලා වැටුණාද? අරේ සුමනක්ක හොඳට ඕම කලබල වෙලා උඹව හොයනවා. සෙනරත් කීවේ රෝහිතගේ මුහුණට එබෙමිනුයි. ඔළුව නෑ. රෝහිත එසේ විකාරයෙන් මෙන් මතුරන්නට උනා. මොකද්ද බං ඒ හරුපේ තේරුම? ඔබට වෙරිද? තොරින් යන්න. සෙන්රත් කීවේ රෝහිතගේ සුරතින් අදිමුනේ. ඔළුව නෑ යකෝ. ඔළුව නෑ. රෝහිත උමතුවෙන් මෙන් කෑ ගැසුවා.
රෝහිත කුමකට හෝ බිය වී ඇති බව සෙන්රත්ට තේරුණා. ඔහු විදුලි පන්දම ඒ මේ අතට හරවමින් අවට වටපිටාව සෝදිසි කළා. ඒත් කිසිවෙක් දැක ගැනීමට සෙන්රත්ට නොහැකි වුණා. රෝහිත දිගින් දිගටම හිසක් නොමැති බව පවසමින් ලතෝනි නැගුවා. එම වදන් කනවැකුණු සෙන්රත්ගේ සිතටද නොහුරු භීතියක් ගලාවේ නිරායසනුයි. ඉක්මනින්ම රෝහිත රැගෙන ටිකිරි බණ්ඩ ගුරුන්නාන්සේ වෙත යාමට ඔහු සිතාගත්තා. ඉතා අපහසුවෙන් රෝහිතව නැගිට්ටුවාගත් සෙනරත් ඔහු වත්තම් කරගෙන ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේගේ නිවස වෙත ගියේ රෝහිතගේ පවුලේ අයද කැටුවයි. ගුරුකම මෙන්ම වෙදකමද හොඳ හැටි දැන සිටි ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේ රෝහිතගේ තුවාල වී තිබූ නල්ලට බෙහෙත් තමා වෙලුම් පටියකින් බැන්දා. ඉන්පසු තෙල් ස්වල්පයක් ගෙන මතුරා රෝහිතගේ හිසේ ගැල්ලුවා. රෝහිත ඒ මොහොත වන විටත් දිගින් දිගටම හිසක් නොමැති බව පවසමින් ලතෝනි නැගුවත් අවසානයේ නූලක් මතුරා ඒ රෝහිතගේ ගෙලේ පැලඳූ පසු ඔහු සංසුන් වූවා. මොකද්ද ගුරුන්නාන්සේ මාමේ මේ යකා කියන ඔළුවක් නැහැ කියන කතාව? සෙනරත් ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේගෙන් ඇසුවේ ඔහුට ඇති වූ කුහුල හේතුවෙනුයි. ඊට කලින් කියමු බලන්න සෙනරත් ළමයෝ රෝහිත කොහෙද වැටිලා හිටියේ කියලා. ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේ ඇසුවා. ගුරුපාරේ බෝකුපාලම කිට්ටුව. ඒ ඇසූ ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේ යමක් වැටහුණු කලෙකමෙන් හිස ඉහළ පහළ වැනුවා. සෙනරත් ළමයෝ වෙලා තියෙන්නේ මෙන්න මේකයි. මේ සිද්ධිය උනේ බොහෝම ඈතක. ඔය ළමයි ඉපදිලාවත් නෑ ඒ වෙද්දි. ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේ බුලත් විටකුත් හපාගෙන කතාවකට මුල පුරමින් ස්තූපයේ තිබූ වේවැල් පුටුවේ දිග ඇදුනා. ඔය ගුරුපාරේ බෝක්කු පාලමුඩ කාගේදෝ මිනියක් තිබිලා ගමේ උන්ට හම්බුණා. ඒ මිනිස්සයාගේ ඔළුව තිබුණේ නැහැ. ඇඟ විතරයි. මැරුණු කෙනා මේ ගමේ කෙනෙක් නොවේ කියලා ඔප්පු කරගන්න පුළුවන් වුණා. ඒත් මැරුණේ කවුද, කාගේ කවුද, මැරුවේ කවුද කියලා අදටත් පොලිසියට හොයාගන්න බැරි වුණා. ඔහොම සුමානයක් විතර යද්දී මහරෑ ගමේ වැඩිහිටියෙක් ඔය ගුරුපාරෙද්දී බෝක්කු පාලමුඩ ලන්තෑරුමක් අතින් ගත්ත ඔළුව නැති අවතාරයක් දැකලා තියෙනවා. මේ මිනිස්සයා හොඳටම බය වෙලා ඔහොම කීප දෙනෙක්ම ඔය ඔළුව නැති අවතාරේ බෝක්කු පාලමුඩ ඉන්නවා දැකලා තියෙනව නොවේ. ඒත් ඒ අවතාරයෙන් කාටවත් කරදරයක් සිද්ධ වුණේ නැහැ. ගම්මුණන් කියන්නේ ඔය අවතාරය අර මැරුණු මිනිස්සයාගේ කියලයි. ඒ මිනිස්සයා අවතාරයක් වෙලා ලන්තෑරුමුකුත් අතින් අරන් තමන්ගේ අර නැති වෙච්ච ඔළුව හොයා යනවා කියලා ගමේ කටකතා පැතිරුණා. ගමේ අයෝ රැට ඔය ගුරුපාරේ ගමන් බිමන් යෑම පවා නතර කළා. කොහොම වුණත් ඔය අවතාරය ගැන කටකතාව එහෙම්මම නැති වෙලා ගියා. මට හිතෙන්නේ ආයේ අවතාරේ ඇවිත් තමන්ගේ නැති වුණු ඔළුව හොයා යනවා ඇති. අපි ඒකට බාධා කරන්න හොඳ නෑ ළමයෝ. ඔහොම ඉඳලා ඔය අවතාරය ආයේ යන්න යාවි. ටිකිරි බණ්ඩා ගුරුන්නාන්සේ සිය දීර්ඝ කතාව එසේ අවසන් කළා.